The Great ලස්සනම ලස්සන ඩ්‍රාමා කොමඩි සීරීස් එකක්. මේක නම් පොඩ්ඩක්වත් කම්මැලි නැතුව hina වෙවි බලන්න පුළුවන් කතාවක්. කැතරින් කියන්නේ ජර්මනි ඉපදුන ලස්සන ගෑනු ළමයෙක්. එයා රුසියාවට එන්නේ රුසියාවේ අධිරාජ්‍යය වුණ තුන්වෙනි පීටර් එක්ක විවාහ වෙන්න. අලුත් රටක අලුත් ජීවිතයක් පටන් ගන්න හිතාගෙන යන කැතරින්ට රුසියාවෙත් එයා හීනකින්වත් හිතපු නැති විදිහේ ජීවිතයක් ගෙවන්න වෙනවා. මොකද කැතරින් කියන්නේ ගොඩක් බුද්ධිමත් වගේම අලුත් විදියට හිතන ගෑනු ළමයෙක්. ඒත් මේ වෙද්දි රුසියාවේ තත්ත්වය නම් ඒ තරම් හොඳ නැහැ. කැතරින් මෙහි විදියට හැඩගැහිද? එහෙමත් නැත්නම් මෙහි සම්ප්‍රදායන් වෙනස් කරන්න යාට පුළුවන් වෙයිද? මේ වෙනකන් කතාව මතක් කළොත් චිත්‍ර ප්‍රදර්ශන අලුත් මුද්‍රණ යන්ත්‍ර වගේ නවීන අදහස් වලට පීටර්ව කැමති කරව ගන්න කැතරින්ට පුළුවන් වෙනවා. පීටර් කැතරින්ට දෙන තෑග්ග නිසා ලියෝට කේන්ති යනවා. ඊර්ෂ්‍යාව නිසා ලියෝ කැතරින්ටයි පීටර්ටයි අපහාස වෙන විදිහේ චිත්‍ර මුද්‍රණය කරලා මාලිගාවේ හැම තැනම තියෙනවා. මේ අතරේ පපොළ හැදිලා අසාධ්‍ය වෙන ව්ලැඩ්ව කැතරින් බේරගන්න උත්සාහ කරත් අනිත් සේවකයොත් එක්කම ගිනි තියෙනවා. ඉතින් දැන් ඉඳන් කැතරින් මොනවා කරයිද කියලා අද කතාවෙන් බලමු. කැතරින් මෙහෙම යාගේ සැලැස්ම දිහා බලාගෙන ඉන්නවා. මේ අතර පීටර් කැතරින් කැමරට එනකන් බලන් ඉන්නවා. බැරිම තැන කැතරින්ගේ පිඟානේ තියෙන බනිස්කෙඩිය කඩනවා. කඩලා ඒක ඇතුලේ එයා හංගලා තියපු ගලත් අරගෙන යනවා. මේ අතරේ කැතරින් රුසියාව ගැන හැමදේම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඒ අයව ගැන කියවන අතරේ මැරියල් කැතරින්ගේ කකුලේ රුසියාව අඳිනවා. කැතරින්නුත් ඒක බල ඉති මෙතෙන්ට එන පීටර් ඔයා උදේ කැමරට ආවේ නැහෙනි කියලා කියනවා. කැතරින් ඕ කිව්වම පීටර් මට ඔයාලට දෙන්න දෙයක් තියෙනවා කියලා අර ගල පෙන්නනවා. ෂා නියමයිනේ කියලා කැතරින් එක ගත්තම පීටර් කියනවා ඕක තමයි ලෝකේ තියෙන ලොකුම දියමන්තිය කියලා. මිනිස්සු 42ක් මේක හොයන්න ගිහින් මැරිලා තියෙනවා කියලා කියනවා. ඒක හොයාගත්තු පළාතේ නම කිව්වම කැතරින් ඒ පළාත ගැන එයා කියපු විස්තර ඔක්කොම කියනවා. මේ කියන දිග විස්තරය අහගෙන පුදුම වෙලා ඉන්න පීටර් ඒක හරි ඒත් ඕක ලස්සනයි නේද කියලා අහනවා. කැතරින් මුකුත්ම නොකිය වාඩි වෙන නිසා පීටර් අහනවා ඉතින් තැන්ක් යූ කියන්නේවත් නැද්ද කියලා. ඒ මොකටද කියලා ඇහුවම සේවකයෝ කිනිතිව් එක ගැන තාම තරහින් නේද ඉන්නේ කියලා අහනවා. කැතරින් කියනවා නෑ මං ඒකට එකඟුනේ නැහැ එච්චරයි කියලා. ඒත් ඔයක ප්‍රසිද්ධියම කිව්වනේ එහෙම දේවල් ආයෙ වෙන්න බෑ. මට රණ්ඩු වෙන්න ඕනේ නැහැ. ඔයා නිකන් වැරදි කියලා පිළිගෙන මගේ තෑග්ගටත් ස්තුති කරලා ඔක අමතක කරලා දාන්න කියනවා. කැතරින් ස්තුති කරනවා. එහෙනම් හරි කියන පීටර් එදා දීපු තෑග්ගම දෙන්න කතා කරත් කැතරින් මම පීරියඩ්ස් ඇදලා ඉන්නේ කියලා කියනවා. හරියනම් වෙන දවසක් කරමු කියන පීටර් අර ඔයා ළඟ හිටපු පැරෂුට් එක හදපු පොඩි කොල්ලකෝ කියලා අහනවා. කැතරින් ඔයා යව පිච්චුව කිව්වම එහෙනම් මං යන්නම් කියලා යනවා. ලියෝ උද්‍යානයේ දුවත් එතනින් ක්‍රික දැකලා නවතිනවා. ලියෝ කියනවා මං සතපුම් 7ක් දෙව්වා දැන් හිතට ටිකක් හොඳයි කියලා. ඒ කියන්නේ කලින් හිත හොඳින් නෙමෙයිද තිබුණේ කියලා ඇහුවම ඔව් එහෙම තමයි කියනවා. ලියෝ ඔයාගේ රැවුල වෙවිල නේද කියලා ඇහුවම ඔව් කපන්න අමතකුණා කියනවා. අධිරජගේ යාළුව වෙන එකෙත් වාසි තියෙනව නේද කියලා ඇහුවම අපොයෝ ලොකු ස්ටේට් එකක් මිදිවතු කරත්ත එයා මගේ යාළුවා. ඒක තමයි මෙතන තියෙන ලොකුම දේ කියලා කඳුළු පුරවගෙන කියනවා. ඔය අඬනවද කියලා ඇහුවම නෑ මේ දූවිල්ලට කියනවා. එදා දැකපු කුරුල්ලා මෙතන ඉන්නවා දැකලා ක්‍රික එයාව පෙන්නනවා. ලියෝ ෂායා ලස්සනයි කියලා කියන්නේ අන්තිම ක්‍රික එයාට වෙඩි තියෙනවා. කුරුල්ලා මැරිලා පුකුණට වැටෙනවා. ලියෝ පුදුම වෙනවා. වෙලමෙන්ට කියනවා ඊළඟ අඳපායන දවසට අපි ඇටැක් කරන්න ඕනි කියලා. පීටර්නුත් ඕපි දිනාවි කියලා කියනවා. ඔලු කියනවා අද උදේ මට පණිවිඩයක් ලැබුණා. ස්වීඩනයේ තානාපති අද රෑ කෑමට කෝට් එකට එන කැමතියි කියලා තිබුණා කියනවා. පීටර් එයා හතුරන්නේ අපි යාට පාටි දෙන්නත් ඕනද කියලා අහනවා. ඔලු කියනවා ඒත් එයාට කියන්න තියෙන්නේ මොකද්ද කියලා දැනගන්න තියෙනවා නම් හොඳයි නේද කියලා. වෙලමෙන්ට සතුටු වෙනවා. ඒක හොඳ සැලකුණක් එයාලා පරාද වෙන්නයි යන්නේ කියලා. මේක දකින පීටර් ඔහොමද ඔයා සටන් කරන්න කියලා අහලා දුවන්න කියනවා. පීටර් වෙලමෙන්ටගේ පස්සෙන් පන්නනවා. ඊට පස්සේ කියනවා අපි මෙහෙම කරමු. අපි පාටිය වෙලාවේ තානාපතිගේ ඔළුව කපලා ඒකට මීට් බෝල්ස් දාලා ආපහු ස්වීඩනයට යවමු කියලා. පීටර්ගේ යාළුවෝ හැමෝම ඒකට එකඟ වෙනවා. ඒ වැඩේ වෙලමෙන්ටටයි ටාටා නික්ටයි බාර දෙනවා. එලිසබෙත් තිරිම් කරල් වගේක් අරගෙන එනවා. කැතරින්ට කියන එකට මුද්‍රා කරන්න කියලා. එලිසබෙත් කියන්නේ ඒක ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කියලා. කැතරින් ප්‍රෙග්නන්ට් නම් ඒ වගේ මල් පිපෙනවලු. ඒත් මුකුත් වෙනසක් නැති බව දකින එලිසබෙත් ඔයා වඳයිද දන්නේ නැහැ කියලා ආයෙම නෑ හැම වෙන්න බෑනේ මගේ මෝඩකමට කියුනේ කියලා කියනවා. මං හැමදාම තිරිඟු ගේන්නම් අපි මේක කරලා බලමු කියනවා. එහෙම කියලා මෙතනින් යනවා. වෙලමෙන්ට හොඳටම බීලා ඉන්න වෙලාවෙ එතනට යන කැතරින් වෙලමෙන්ටගේ යුද්ධ සටනක් ගැන කියලා ඒක ගැන මගේ තාත්තා කියලා තියෙනවා කියලා කියනවා. ඒක ප්‍රසිද්ධ යුද්ධ ජයග්‍රහණයක් කියනවා. වෙලමෙන්ට ඒ හුඟ කාලයකට කලින් වුණ දෙයක් කියලා කියනවා.
කැතරින් අහනවා ඔයා දෛවයේ ඉරණම වගේ දේවල් විශ්වාස කරනවද කියලා. වෙලමෙන්ට කියනවා අපි පොඩි කාලේ අපිට තියෙන බලාපොරොත්තු වලට දෛවය කියනවා. වයසට ගියාම සිද්ධ වෙලා තියෙන දෙයට ඉරණම කියනවා කියලා. මට ඔයාට දෙයක් පෙන්වන්න තියෙනවා කියලා කැතරින් වාඩි වෙනවා. කවුමුසන කැතරින් මේ බලන්න මගේ කකුලේ උපන් ලපයක් හැදිලා තිබුණා. මේ හැඩය අඳුරගත්තද කියලා අහනවා. අමුතු විදියට කකුල දිහා බලන්න ඉන්න වෙලමෙන්ට මං ගොඩක් හැඟීමක් අතරමං වෙලා ඉන්නේ කියලා කියනවා. මෙහෙම විකාර කියවන නිසා කොණ්ඩේ නලගන කැතරින් මූණතනට ලං කරලා හොඳට බලන්න කියනවා. වෙලමෙන්ට ඒ රුසියාව කියලා අඳුර ගන්නවා. කැතරින් කියනවා ඔව් ඒක නිකම්ම මත වුණා කියලා. මං හිතන්නේ ඒකට තේරුමක් තියෙනවා. මං දැන් හදවතින්ම රුසියානුවෙක්. මට ඕනි මේ මිනිස්සුන්ට උදව් කරන්න. සමහර විට ඔයාට මට ඒකට උදව් කරන්න පුළුවන් වෙයි කියනවා. මොන විදියටද කියලා අහත්තිම එතනට එන නික් ප්ලෑන් කරමු කියනවා. වෙලමෙන්ට එක මෝඩ වැඩක් කිව්වොත් එතනටම වෙලා ඉන්නවා. කැතරින් මොකද්ද ප්ලෑන් කරන්න කියලා ඇහුවම කියනවා නෑ අධිරජතුමා අපිට අද රෑ කෑමේදී ස්වීඩන් තානාපතිව මරන්න අන කරා කියලා. කැතරින් ඒක මෝඩ වැඩක් නේ කිව්වම වෙලමෙන්ට කියනවා මට එයාලා ගැන කිසිම කරුණාවක් නැහැ. ඒත් ඔය කරන වැඩෙන් එයාලා තවත් ශක්තිමත් වෙලා සටනට එනවා කියනවා. වෙලමෙන්ට මං ඔයාගේ සිතියෙන් පස්සේ දවසක නිදාසිය බලන්න එන්නම් කිව්වම ඔයා ඒකේ තේරුම් විතරක් ඉතිර ගත්තා මැති කියලා කියනවා. එහෙම කියලා කැතරින් මෙතනින් යනවා. රෑ පාටිය වෙලාවේ නික් වෙලමෙන්ටට කියනවා හරිනේ නම් ඔයා අල්ලගන්න මං කපන්නම් කියලා. ඒත් එක්ක මෙන්න තානාපතිව මෙහෙම ගෞරවයෙන් පිළිගන්නවා. තානාපති මේ පොඩි ළමයින්ගේ පිළිගැනීමේ ගායනාව අගය කරනවා. කැතරින් පීටර්ට ස්තුති කරනවා. එයා දීපු තියමන්තිය වෙනුවෙන්. ඒක දැනුත් මගේ සාක්කුවේ තියෙන්නේ කියලා කියනවා. පීටර් එහෙනම් හොඳයි අද හැමෝම ගොඩක් විනෝද වෙන්නයි යන්නේ කිව්වම කැතරින් කියනවා මට ආරංචියක් ආවා තානාපතිගේ බෙල්ල කපලා මීට් බෝල්ස් දාලා යවන්න ඉන්නවා කියලා. පීටර් අයියෝ ඒක සර්ප්‍රයිස් එකක් නේ කිව්වම නෑ ගොඩක් අය ගැන දන්නේ නැහැ කියලා කියනවා. ඒක නම් නියමයි ඔයාට එයාගේ ඇස්පෝල් දෙකත් ගලවලා ඒකේ ජෑම් දාලා යවන්නත් පුළුවන් කියලා කියනවා. පීටර් ඒක නම් නියම අදහස කියනවා. කැතරින් කියනවා ස්වීඩන් ජාතිකයෝ ඔයා ළඟට ආවා. ඒ කියන්නේ එයාලා දැන් දුර්වලයි කියන එක. මේ වෙලාවේ ඔයා සාමය ගැන කතා කරොත් ඒ කියනවා වීරයෙක් වෙයි. මේ හැමෝම ඔයාට ණයගති වෙයි කියලා කියනවා. ඒක නම් හොඳයි කියන පීටර් එතකොට ඔයාත් ණයගති වෙනවද කියලා අහනවා. කැතරින් ඔව් කිව්වම hina වෙලා ඇතුළට යනවා. පීටර් වෙලමෙන්ටටයි නික්ටයි අඟවනවා බෙල්ල කපන එක නවත්තන්න කියලා. ඒත් එයාලා ඒක තේරුම් ගන්නේ කපන්න කියනවා වගේ. අන්තිමට එපා කියලා කෑ ගහලම කිව්වම තමයි මෙයාලා නවත්තන්නේ. ඊට පස්සේ නෑ මං කිව්වේ මේ කෑම් එපා කියලායි කියලා ඒ වෙනුවට අල ගේන්න කියනවා. තානාපතිතුමත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා කිව්වම කැතරින්වත් සතුටින් hina වෙනවා. ලියෝ මුණ ගැහෙන්න යන කැතරින් රෑ කෑමට ආවෙ නැතේ කියලා අහනවා. කොහොමත් එතන මං නෑ කියලා කාටවත් පාඩුවක් වෙන්නේ නැහැනේ කිව්වම කැතරින් ඇවිත් ලියෝව සිප ගන්නවා. අපි එනම් අද දවසේ අපි දෙන්නට උන දේවල් කතා කරමු කියලා ලියෝ අද යාට උන දේවල් කියනවා. ඔයාගේ දවස කොහොමද කියලා වුවම කැතරින් මුකුත් නැහැ රාජකාරී විතරයි කියනවා. නියමයිනේ කියන ලියෝ කොහොමද ඕනට වඩා විස්තර කියන්න එපා කියලා කියනවා. කැතරින් ඒව කොහොමත් කම්මැලි දේවල් කිව්වම ලියෝ මුකුත් නොකිය බිම් බලා ගන්නවා. කැතරින් ලියෝගෙන් අහනවා ඔයා හොඳින්ද කියලා. ඔව් කියන ලියෝ ඔයා හොඳින්ද කියලා අහනවා. කැතරින් ඔව් කියනවා. ලියෝ මෙහෙට ආපු දවසින් දැන් ආදරණ හැදපු ගහ මැරෙන්න වගේ කියලා දකින නිසා කැතරින් ඒ ගැන අහනවා. ලියෝ ඔව් ඒක ටික ටික මැරෙන ගමන් තියෙන්නේ කියලා කියනවා. පීටර් එයාගේ යාළුවොත් එක්ක කතා කර කර ඉන්නේ. ටික මේ වෙලාවේ මට දෙන්න තෑග්ගක් තියෙනවා කියලා උදේ මරපු කුරුල්ල වෙතනින් තියෙනවා. පීටර් මට තේරෙන්නේ නැහැ කිව්වම ඔයා එදාර මට පෙන්නපු කුරුල්ල කියලා කියනවා. ඔයා යාට කැමති වුණානේ ඒ නිසා ඔයාට ගෙනත් දෙන්න ඕනි කියලා හිතුණා කියනවා. පීටර් හොඳයි ඒත් මං එයාට පණ තියද්දී කැමති වුණේ කිව්වම ක්‍රිකර් කියනවා ඔයාට හෙට උදේ කැමට යාව උයලා කන්න පුළුවන් කියලා. ඒක අමුතුයි කියන පීටර් කමක් නෑ ඔයා සතුටින් දෙන්නේ කියලා කියනවා. එහෙනම් මම නිදාගන්න යන්නම් ඔයා ජෝජිනත් එක්ක නිදාගන්න කියලා ක්‍රිකර් මෙතනින් යනවා. ජෝජින නැගිටලා ගිහින් අහනවා හොඳින්ද කියලා. මං ඔයාව උදේට මුණ ගැහෙන්නම් කියලා මෙහෙම යනවා. පීටර් මෙතන මස දන්න තරම් නැහැනේ කිව්වම ටැටියාන අහනවා සුප් එකක් හැදුවොත් මොකද කියලා. ඊළඟ දවසේ උදේ නැගිටින කැතරින්ගෙන් ලියෝ අහනවා අපි අද කැලේ ඉඳන් උදේ කෑම ගමුද කියලා. කැතරින් ඒත් මට පීටර් එක කෑම ගන්න යන්න වෙනවනේ කිව්වම ස්වීඩනේ රාජකීය වල අපි මුණ ගැහෙනවා කියලා දන්නවලා තියෙනවා කියලා කියනවා. කැතරින් ලියෝටත් කතා කරත් ඕක සීරියස් දෙයක් වගේ මම එහෙම දේවල් වලින් ඈත්ලා ඉන්නයි බලන්නේ කියනවා. කැතරින් එයාගේ කුටියට යති වෙලමන්ට විතර නිදී. මැරියල් කියනවා ඔයාට ඕනුනේ ආව ඔයාගේ පැත්තට ගන්නනේ. එයාත් එක්ක රැග්ගත කරා නම් ඒක ලේසියෙම කරන්න තිබුණා කියනවා. ඒත් කැතරින් කියනවා මට ඒ විදියට කරන්න ඕනේ නැහැ කියලා. මැරියල් කියනවා ඕන්නම් විනාඩි 5කයි මම නාන්න වතුරත් ලෑස්ති කරන්නම් කියලා. එතකොට ලියෝට මොකද කියන්නේ කියලා ඇහුවම එයා දැනගන්නේ නැහැ කියලා කියනවා. කැතරින් නෑ යාට ඔහොම නිදාගන්න දෙන්න කියලා මෙතනින් යනවා. කැතරින් යන්න ලෑස්ති වෙලා ඕලොයි මැරියල් නුයි එක යනවා. මේ වෙලාවේ ඕලෝ කියනවා ඒත් මෙහෙම සාමයති කරන එකෙන් පීටර් ගැන මිනිස්සු පැහැදෙනවා. ඒක අපිට ඉස්සරහට හොඳ නැහැ කියලා.
නෑ මං එහෙට යන්නේ වෙලමෙන්ටුව කැමති කරගන්නයි කියන කැතරින් මට මේ ගැන ලියෝට කියන්න ඕනි කියලා කියනවා. ඔලුවේ තව ඔත්තුකාරයෙක් කිව්වම කැතරින් නෑ එහෙම නැහැ කියලා කියනවා. මැරියල්නුත් ඔව් එයා එහෙම නැහැ කියලා කියනවා. ඒත් ඕලෝ ඔයා යාට කියන්නේ නැහැ කියලා පුරුන්දුනානි කිව්වම ඔව් මම කියන්නේ නැහැ කියලා කියනවා. ඕලෝ ගිහින් පීඩේ ඉන්න කරත්තේ ඇරියම එයා බනිනවා ඔයා මොකද මෙතන කරන්නේ කෝ අතිරචන කියලා. ඕලෝ කියනවා ආරක්ෂකයෙතුමත් එහෙම රාජකීය වලට එකම කරත්තේ යන්න බෑ කියලා. හොඳයි එහෙනම් මොනවා කරන්නද කියලා කිව්වම ඕලොත් නගිනවා. කැතරින් නගිනකට වෙලමෙන්ටොත් නගිනවා. මං ඊයරෑ ඔයාව බලන්න ආව කිව්වම අනේ එහෙමද අපරාධි කියලා කියනවා. මෙයාලා මේ යන්නේ ස්වීඩන් රජ යුවලමන ගහෙන්න. කැතරින් යන අතරේ මෙයාලට කරන්න පුළුවන් දක්ෂ යුද්ධ උපක්‍රම ගැන කිව්වත් වෙලමෙන්ට බලන් ඉන්න කැතරින්ගේ මුණ දිහා. ඔයාගේ කටහෙල වෙන විදිය නම් හරිම ෂෝක් කියලා තව මොන හරි කියන්න කියනවා. පීට මෙහෙම ඕලු දිහා බලන් ඉන්න ගමන් එකින් ඔයාව අපහසුතාවයටපත් වෙනව නේද කියලා අහනවා. ඕලු ඔව් කිව්වම නියමයි කියලා අතට අතක් දෙනවා. ඊට පස්සේ ස්වීඩන් රජතුමාට කියන්න ඉන්න ටික කියනවා. අපි මේ වෙනකන් ලේ වැගිරුවා. දැන් ඒ වෙනුවට වයින්වත් කරන්න කාලේ හරි කියලා කියනවා. ඕලු ඒ කතාව ටිකක් හොඳයි කියලා කිව්වම ඒක ලිව්වේ ආකේඩි කියනවා. මේ අතරේ කැතරින් තවමත් යුද්ධ කරන්න එයාගේ තියෙන අදහස් ගැන කියනවා. ඒත් මේ කියන අතරෙත් වෙලමෙන්ට කැතරින් දිහා බලාගෙන ඔයා ඉර වගේ කියනවා. අන්තිමට ඔයාගේ ඇස් කියලා කියන්නේ අන්තිම කේන්ති යන කැතරින් ඇයි ඒවට මොනවා වෙලාද කියලා අහනවා. ඒව හරිම ගැඹුරුයි මිනිහෙක් ගිලෙන තරම් කියලා කියනවා. නවත්ත ගන්න කියන කැතරින් මං පිච්ච මලක් නෙවෙයි මගේ ඇස් දෙක නාන තටාකත් නෙමෙයි කියලා කියනවා. ඒ තායත් ඔයාගේ කම්මුල් කියලා කියන්න ගත්තම මූණට පාරක් ගන්න කැතරින් කරත්තේ නවත්තන්න කියලා තට්ටු කරනවා. ඊට පස්සේ මං භයානක කෙනෙක් කියලා මෙතනින් බහිනවා. මේ අතර පීටර් ඇයි කරත්තේ නැවතුවේ කියලා බය වෙලා ඕලුගෙන් එයාව වහගන්නවා. ඔයා පලියක් වගේ මාව ආරක්ෂා කරන්න කියනවා. පීටර්ගේ කරත්තේ ළඟට එන කැතරින් මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න එක දරා ගන්න බැරි වුණා කියලා කියනවා. පීටර්නුත් ඇත්ත ඔයා කොහොම ඉන්නද කියලා ඕලව අතාරිනවා. ඔයාට ගෑනු කෙනෙක් ලැබුණොත් එයාට දියමන්තියක් දෙන්න. ඔක්කොම හරියයි කියලා දැන් බහින්න කියනවා. කරත්තෙට නැගෙන කැතරින් ඔයාගේ උපක්‍රමය මොකද්ද කියලා අහනවා. මේ හතර දෙනාට බෝට්ටුවකිනුත් යන්න වෙනවා මේ කියන තැනට යන්න. ස්වීඩන් රාජකීය වල මෑල එනකන් බලන් ඉන්නවා. ඒ රජතුමා පීටර් වැළඳගෙන පිළිගන්නවා. ඊට පස්සේ කැතරින්වත් පිළිගන්නවා. ඔයා ඉරක් වගේ බබලෙනවා කියලා. කැතරින්නුත් මේ රජෙන්ටත් ආචාර කරනවා. මං දැක්ක මෙහෙ මාළු උඩපනිනවා. අපි තුවක්කු වලින් මේ මාළු උඩට එද්දිම වෙඩි තියමු කියලා කියනවා. ඒත් අපි දැන් මෙහෙම කතා කර කර ඉතින් අපිට ඩ්‍රින්ක් එකක් දෙන්නවත් කෙනෙක් නැහැ කියලා සේවකයන්ට කිව්වම එයාලා ඒක ලෑස්ති කරන්න යනවා. පීටර් පුරුදු වෙලා ආපු විදියට ලේවගිරෝ ඇති වයින් බොමු කියලා කිව්වම ස්වීඩන් රජතුමා ඒක හොඳ අදහසක්. හැබැයි මට ඕනි රුසියානු වොඩ්කා ටිකක් කියලා කියනවා. අපි ඒව ගෙනාව නේද කියලා අහන පීටර් නැත්නම් අපේ වෙලමෙන්ටුගේ ලේ ටිකක් බොමු කියනවා. මේ රජතුමාගේ නම හියුගෝ. හියුගෝ තිනා වෙලා ඊට පස්සේ අපි අපේ ජෙනරාල්ව කපලා එයාගේ අක්මාව කමු කියලා කියනවා. ඒක නම් නියමයි කියලා මේ දෙන්න මෙහෙම අතත් කරට දාගෙන hina වෙවි යනවා. මේ මෙයාලා මාළුවට වෙඩි තියන තියා බලන් ඉන්න අතරේ කැතරින් කියනවා මං ඔයාලගේ රටට ගොඩක් ගෞරව කරනවා කියලා. ඇග්නස් එහෙමද කියලා ඇහුවම ඔව් ඔයාලට මුද්‍රණ යන්ත්‍ර තියෙනවා. ශක්තිමත් අධ්‍යාපනයක් තියෙනවා කියලා කියනවා. ඇග්නස් කියනවා ඔව් ඒ ඔක්කොම මගේ දක්ෂ සැමියාගේ වැඩ කියලා. අපිට ඔයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කිව්වම ඔයා හරිම ස්වීට් කියනවා. ඒත් ඔයා පරිස්සම් වෙන්න. ඒ දේවල් වලින් මිනිස්සුන්ගේ පරාසය තරහ වැඩි වෙනවා. එයාලා දවසක අපිව මරලා රජකම ගන්න එයි. ඒ හැමතේම වෙන්නේ මගේ මෝඩ සැමියා එයාලට දීපු දැනුම නිසා කියලා කියනවා. ඒ දුන්නේ මතභේද පතුරවන්න පුළුවන් මාධ්‍යයක් කියනවා. ඒත් මේ යුද්ධය නවත්තන්න පුළුවන් වුණොත් හොඳයි කිව්වම කැතරින්නුත් ඔව් කියනවා. මේ අතරේ රජවරු දෙන්න නම් තාමත් හොඳට විනෝද වෙනවා. ඔයාගේ සැමියා හරිම කඩවසම්නි කියන ඇග්නස් මං එයාත් එක්ක හිටියට කමක් නැද්ද කියලා අහනවා. පුදුම වෙන කැතරින් මුකුත් නොකිය hina වෙනවා. ඕලු පනිනා වෙලමෙන්ටුට ගහපු නිසා දැන් එයාව මේ වැඩේට ගන්න වෙන්නේ නැහැ කියලා. ගෑනු කෙනෙක් වුණා නම් ඔයාට තේරෙයි කියලා කිව්වත් ඕලු කියනවා ඒත් පාලකෙක් වුණාම එහෙම දේවල් ඉවසන්න වෙනවා කියලා. කැතරින් වෙලමෙන්ටු වගේ කතා කරන්න ගන්නවා. ඔයාගේ තොල් හරිම ලස්සනයි. ඒව හොඳ මහතට තියෙනවා. ඒ වගේම මේ අත් කොච්චර ලස්සනද කිව්වම බය වෙන ඕලු අතහකට ගන්නවා. කැතරින් අන්න දැක්කද කියලා hina වෙනවා. ඇයි එතකොට ඔයාගේ මැණික්ගල් වගේ ඇස් කියලා ආයෙම වීලු කරන කැතරින් මෙතනින් යනවා. රටවල් දෙකේ ජෙනරාල් වරු දෙන්න මෙහෙම කතා කර කර බොනවා. වෙලමෙන්ටු කියනවා අලුතින් එන සෙබළුන්ගේ පළපාලියට තමා මං අකමැතිම. ඒ බලාපොරොත්තු සහගත මුණු වලින් මට පේන්නෙම එයාලගේ හිස කඳින් වෙන් වෙලා ඇඟ පුරාම ලේත් එක්ක ඉන්න හැටි කියලා කියනවා. ස්වීඩන් ජෙනරාල්නුත් කියනවා ඔව් මේකේ ඇත්ත තත්ත්වය තේරුණාම එයාලගේ මුණු බලන්නම බෑ කියලා. මේ කතා බහ ඉවර වෙලා ජෙනරාල් මෙතනින් යනවා. මේ වෙලාවේ මෙතෙන්ට එන කැතරින් තවල් එහෙම ඔයාට ගැහුවට සමා වෙන්න කියනවා. එහෙම සමාව ගන්නවන්නේ නෑ කියන වෙලමෙන්ටු මං ඔයාගෙන තියෙන අදහස අත්හැරියක් කියනවා. කැතරින් හරි මං ඔයාට ඒ වෙනුවට හිතන්න දෙයක් දෙන්නම් කියනවා.
ඕලු කලිනුත් ඔයාට අපි කරන කුමන්ත්‍රණයක් ගැන විහිළු කරා නේද කියලා ඇහුවම ඔව් ඒක නම් හොඳ විහිළුවක් කියනවා. කැතරින් අහනවා ඒක විහිළුවක් නෙමෙයි නම් කියලා. පුදුම වෙන වෙලමෙන්ට ඔයා භයානක සෙල්ලමක් කරන්න හදන්නේ කියනවා. අනිත් එක ඔයා කියලා කියන්නේ යද්දිම කැතරින් කියනවා ඔයා ලස්සනයි වගේ එකක් කිව්වොත් නම් මං ආයෙත් ගහනවා කියලා. වෙලමෙන්ට කියනවා නෑ ඔයා නායකයෙක් නෙමෙයි කියලා. පීටර්ට වසදීපු වෙලාවේ ඔයා දුර්වල වුණ විදිය මම දැක්කා කියනවා. ඒක ඇත්ත. ඒත් ආයෙත් එහෙම වෙන්නේ නෑ කියන කැතරින් මේ දේවල් එනම් මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඔයාට යුති දිනන්නක් තිබුණා කියලා කියනවා. මට ඔයා ගැන තියෙන කැමැත්ත ඔයා ගැනම නෙමෙයි ඔයාගේ තරුණකමට ඔයාගේ තියෙන බලාපොරොත්තු සාගත බව නිසායි කියනවා. මොකද මන් ළඟ තවත් ඒ දේවල් නැහැ. හැබැයි ඔයා නායකයෙක් නෙමෙයි. ඒ නිසා උක අතෑරලා දාලා ජීවිතේ බේරගන්න කියනවා. මේ කෝට් එකේ ඕන කෙනෙක් ඔයාට විරුද්ධ වෙන්න පුළුවන්. මමත් එහෙමයි කිව්වම කැතරින් කියනවා නෑ ඔයා එහෙම කරන්නේ නැහැ කියලා. වෙලමෙන්ට කියනවා අන්න ඒක තමයි මං කියන්නේ. ඒක ඔයා දන්නේ නැහැ කියලා මෙතනින් යනවා. ජෝජිනා ක්‍රිකර් ළඟට යද්දී ආ කොමුඩු කකා ඉන්නේ. මං කොමුඩු 104ක් ගෙන්න ගත්තා කිව්වම ජෝජිනා අහනවා ඇයි ඒ කියලා. මොකද මං ඒවට කැමති නිසා කිව්වම ජෝජිනා කියනවා ඔයා රැවුල කපලත් නැහැනේ කියලා. ඔව් මං කපන්නේ නැහැ කියලා ක්‍රිකර් මෙතනින් යනවා. එයාව නවත්තන ජෝජිනා ඔයාට හම් කරන්න දුන්නට සමා වෙන්න කියනවා. අයියෝ ඒකට කමක් නැහැ. ඔයාගේ ලස්සන ඔළුවෙන් ඔක අමතක කරලා දාන්න කියලා යනවා. හියුගෝ අහනවා ඔයාට ඒක කොහොමද දැනෙන්නේ? ඔයාගේ තාත්තත් නැති වුණානේ. මට නම් මේක හරි අමාරුයි. දැන් අවුරුදු 10කුත් ගිහින් ඒත් තාම එයා මට වඩා හැම අතින්ම හොඳයි කියලා කියනවා. අනික මේ මිනිස්සු තාම අපිව එයාලත් එක්ක සසඳනවනේ කියනවා. පීටර් කියනවා ඔය දේ ගැනම මටත් හීන පේනවා. මං තාත්තත් එක්ක ඇවිදිනවා. ඒත් කාටවත් මාව පේන්නේ නැහැ කියලා. හියුගෝ කියනවා ඔයා නම් මේක කොහොම ඉවසනවද මන්දා? මගේ තාත්තා ටිකක් හරි සාමාන්‍යයි. ඔයාගේ තාත්තා මහා පීටර් අධිරාජයානේ කියලා. පීටර් කියනවා මෙහෙම තව රජ කෙනෙක් එක්ක කතා කරන්න ලැබුණ එකත් නියමයි කියලා. කැතරින් කියනවා අපිත් ළඟදී මුද්‍රණ යන්ත්‍ර පාවිච්චි කරන්න ගත්තා කියලා. ඇග්නස් මන් දන්නවා කිව්වම කැතරින් පුදුම වෙනවා. ඇග්නස් කියනවා ඔයා අශ්වයෙක් එක්ක එහෙම දේවල් කරලා තියෙනවා කියලාත් අපි දන්නවා කියලා. මොකක් කියලා අහන කැතරින් නෑ මං එහෙම කරේ නෑ කියලා කියනවා. එහෙම වුණාද නැද්ද කියන එකෙන් වැඩක් නැහැ. මිනිස්සු දැනගන්න පළවෙනි බොරුව ඇත්තක් වෙනවා කියනවා. කැතරින් කිව්වම ඇග්නස් මං ඔයාට කැමතියි කියනවා. ඊට පස්සේ දෙන්නත් එක මෙහෙම යනවා. කැතරින් ඉන්න තැනට එන පීටර් ස්වීඩන් රජයෝල ගැන හොඳ කියනවා. කැතරින්නුත් ඒකට එකගුණාම එයාලා තමයි අපේ පළවෙනි රාජකීය යාළුවෝ කියලා කියනවා. එයා මාව හොඳටම තේරුම් ගන්නවා කිව්වම කැතරින් අහනවා ඔයාද මේ යුද්ධ ඉවර කරනවා නේද කියලා. ඒකෙන් ඔයා අපේ මිනිසුන්ට වීරයෙක් වෙයි කියනවා. පීටර්ගේ ඇස්වල කඳුළු පිරෙනවා. තාත්තව මතක් වුණා දාන කැතරින් මේ යුද්ධ ඉවර වෙන හැටි එයාත් දකින්නයි තිබුණේ නේද කියනවා. පීටර් ඔයා කොහොමද ඒක දන්නේ කියලා ඇහුවම කියනවා ඔයා මගේ සැමියානේ කියලා. සුබපැතුම් කියලා අතිනුත් අල්ල ගන්නවා. පීටර්නුත් ආදරෙන් කැතරින් දිහා බලනවා. මෙහෙම මෙයාලා අතර නිල රැස්වීමක් පටන් ගන්නවා. හියුගෝ කියනවා මං හිතන්නේ අපි දෙන්නටම දැන් ඕනේ මේ ලේ වැගිරීම ඉවර කරන්න. වැඩියත්ම අපිට බැදපු මාළු කාලා වයින් බොන්න යන තියෙන නිසා කියනවා. පීටර්ත් කියනවා ඔව් සුදුලුණු සෝස් එක කියලා. ඊළඟට මෙහෙම එයාලගේ පළාත් බෙදෙන විදිය ගැන කියන්න ගත්තම ඕලොත් ඒකට අදහස් දක්වනවා. හියුගෝ මං ඔයත් එක්ක කතා කරේ නෑනේ කියලා පීටර්ට කියනවා ඔයාගේ මිනිස්සුන්ව ටිකක් පාලනය කරගන්න කියලා. ඒක අහන පීටර් ඌ ඔයා කටවහ ගන්න කියනවා. අපේ අයව කයිරෝල් වලින් ඉවත් කරගන්නම් කියලා හියුගෝ කිව්වත් තානාපති කියනවා ඒත් ඒ අපේ මිනිස්සු ගොඩක් ඉන්නවනේ කියලා. හියුගෝ එයාටත් කටවහ ගන්න කියනවා. මෙහෙම කියන හැමදේටම එකඟ වෙන අතරේ අන්තිමට හියුගෝ සෙන්ට් පීටර්ස්බර්ග් නම් අපිට කියලා කිව්වම පීටර් මොකක් කියලා අහනවා. හියුගෝ කියනවා ඒක ලොකුයි තමා ඒත් අවුරුදු 400ක් විතර ඒක ස්වීඩන් ජාතිකයාගේ තැනක් විදියට තිබුණේ කියලා. ඔයාගේ තාත්තා තමා ඒක අවුරුදු 30කට කලින් හොරකම් කරේ කියලා කියනවා. හොරකම් කරේ නෑ එයා ඒක දිනාගත්ත කියන පීටර් එයා තමා අද ඒක තියෙන තත්ත්වයට පත් කරේ කියනවා. හියුගෝ කියනවා ඒත් ඒක ඔයාගේ තාත්තගේ ජයග්‍රහණයක් මිස ඔයාගේ නෙමෙයි. ඔයාට අලුතින් පටන් ගන්න ඕනේ නම් ඒ දේවල් අත්හරින්න කියලා. ඒකෙන් පේන්නේ ඔයා පොඩි පොඩි ජයග්‍රහණ තියෙන දුර්වල නායකයෙක් කියලා විතරයි කියනවා. පීටර් හොඳටම කේන්ති ගිහින් ඔයා මට දුර්වලයි කියලාද කිව්වේ කියලා ඇහුවම බොරු නම් ඔයාගේ මිනිස්සුන්ගෙන් අහන්න කියලා ඕලු දිහා බලනවා. ඕලොයි වෙලමෙන්ටොයිත් ගත ගහනවා. හියුගෝ ඒකනේ කිව්වේ ඔන්න ඕක තමයි ඔයාගේ තාත්තේ කියලා කියනවා. ඔයා ආයෙම හිටපු තත්ත්වයට ගියොත් තමයි ඔයාගෙම කියලා දෙයක් ගොඩනගා ගන්න පුළුවන් කියනවා. ඔව් නේද පොඩ්ඩක් ඉන්න මං ඒ ගැන හිතන්නම් කිව්වම හියුගෝත් හොඳයි කියනවා. ටිකක් වෙලා ඉන්න පීටර් එකපාරට මේ මේසෙට නැගලා මෙහෙම රණ්ඩු වෙන්න ගන්නවා. පොඩි ළමයි දෙන්නෙක් වගේ රණ්ඩු වෙන මෙයාලව ජෙනරාල්වරු නවත්තන්න උත්සාහ කරනවා. මේ අතර එළිය රැස්වීම ඉවර වෙනකන් බලන් ඉන්න කැතරින් මෙහෙම බලන් ඉන්න වෙන එක එපා වෙනව නේද කියලා අහනවා. ඇග්නස් අහනවා ඔයාට එයාලගේ මෝඩ වැඩ බලන්න ඕනේද කියලා. නෑ ඒත් කියලා කියන්නේ යාතියම තරයෙන් එළියට එන පීටර් බැන බැන යනවා.
පීටර් කෑ ගහන අපේ මිලියන 30ක් මිනිස්සු එනවා ඔයාලගේ මිලියන 2යි. ඒක මරන්න ගිහින් අපේ මිලියන 4ක් මරුණත් මට ඒක ගාණක් නෑ කියලා. පීටර් යන නිසා කැතරිනුත් ඒ පස්සෙන් යනවා. මේ අතර කැතරින් කරන දේවල් ලියෝගෙන් හංගර නිසා දුකින් ඉන්න ලියෝමක් කැතරින්ගේ ඇඳ උඩ තියලා යන්න හදනවා. අඬාඬ මෙතෙන්ට එන මැරියල්ගෙන් ලියෝ අහනවා බ්ලැඩ් මතක් වුණාද කියලා. ඔව් කියන මැරියල් ප්‍රේම හසුනක් ලියලා වගේ කියලා ඒක අතට ගත්තත් ලියෝ බලන් ඉන විදියෙන් තේරෙනවා එයා යන්නයි යන්නේ කියලා. ලියෝ එයා මගෙන් ඈත් වෙන එක බලන් ඉන්න බෑ කිව්වම මැරියල් දැන් එයා කාර්යබහුලයි ඒකයි ඒ කියලා කියනවා. එහෙම කියලා එතන හංගලා තියෙන කැතරින්ගේ සැලැස්ම පෙන්නනවා. ලියෝ මට ඒක තේරෙන්නේ නැහැ කිව්වම මැරියල් කියනවා පල්ලිය හමුදාව පළාත් ඒ වගේම කෝඩ් එකින් එක දිනා ගන්න සැලැස්ම තමයි මේ කියලා. පුදුම වෙන ලියෝ ඒ කියන්නේ එයා කියලා කියද්දි මැරියල් කියනවා ඔව් පීටර්ව මරලා බලය ගන්න යන්නේ කියලා. ලියෝ පුදුමෙන් මේ දිහා බලන් ඉන්නවා. කැතරින් අපිට මෙහෙම යන්න බෑ කියලා පීටර්ව නවත්තන්න හැදුවත් පීටර් පනිනවා මම ඒක තීරණය කරලා ඉවරයි කියලා. වෙලමෙන්ටටත් කියනවා අපේ මිනිස්සු මිලියනයක් යවලා උන් ඔක්කොම මරලා දාන්න කියලා. ඒත් අපි බලන්න ඕනේ ලේවැකිරීම් අඩුවෙන් මේක කරන්න කියලා වෙලමෙන්ට කිව්වම නෑ ලේවැකිරීම් වැඩි වෙන්නයි ඕනි කියනවා. මේ වෙලාවේ පීටර්ගේ කම්බලට හොඳ පාරක් ගහන වෙලමෙන්ට මූණේ මදුරුවෙක් හිටියා කියනවා. පීටර් එහෙමද කමක් නෑ එහෙනම් කියලා කොහොම හරි උන් හැමෝම මැරෙන්න ඕනි කියනවා. කැතරින් කියනවා ඒ කියන්නේ ඔයා ආයේ යන්නේ පරාජිතයෙක් විදියට. කෝට් එක ඔයාගෙන බලාපොරොත්තු තියන් ඉන්නේ කිව්වම පීටර් අහන් ඉන්නවා. කැතරින් කියනවා ඔයා දැන් යන්නේ තවත් යුද්ධෙ වැඩි කරගෙන. අපේ මිනිස්සු ඔයාට වෛර කරනවා දකින්න මට ඕනේ නැහැ කියලා. එයා ඔයාගෙන් සමාව ගත්තොත් ඔයා ආයේ කතා කරනවද කියලා ඇහුවම එයා සමාව ගන්න නැහැ කියනවා. නෑ එයා සමාව ගනි ඊට පස්සේ ඔයා ඊයරයි හීනෙන් කියවපු සුපිරි ප්ලෑන් එක එයාට කියන්න කියනවා. මම එහෙම එකක් කිව්වද කියලා ඇහුවම ඔව් කියන කැතරින් හියුග එක කතා කරන්න ආපහු යනවා. ඕලෝ එන ගමනුත් කියනවා එයාට දිනුමක් කරන් දෙන එක මෝඩ වැඩක්. ඒකෙන් එයා වීරයෙක් වෙනවා කියලා. ඒ කියන දේ තාන්න නැතුව දුවන් යන කැතරින් මෙයාලව නවත්තනවා. අපිටත් වඩා ඔයාලටයි සාමය ඕනි කියලා කිව්වම ඒත් දැන් ඔයාලා අවුරුදු 2ක් තිස්සේ පරාද වෙනවනි කියනවා. ඇග්නසුත් කැතරින්ට උදව් කරනවා. පීටර්ස්බර්ග් අරන් ගියා කියලා අපේ මිනිස්සුන්ට එකකින් වැඩක් නැහැ කියලා. කැතරින් ඔයාට දැන් ආර්ථිකය ගොඩනගා ගන්නයි ඕනේ ඔය තත්ත්වෙන් මිදෙන්න වෙන විසඳුමක් නැහැ කිව්වම හියුගෝ ඇග්නස් දිහා බලනවා ඔයා දේව මෙයාට කිව්වේ අහලා. ඇග්නස් කියනවා මං කොහොමද ටිකක් අයිය ගහන්න කැමතිනේ කියලා. කැතරින් කියනවා එයා කොහොමදත් රුසියානුව කීයක් මරුණත් ඒ ගැන හිතන්නේ නැහැ. ඒ තොවාට එන මිනිස්සු ගන්න හැටියට ඔයාට එහෙම හිතන්න බෑ. එහෙම කිව්වම හියුගෝ ටිකක් කල්පනා කරනවා. ඇග්නසුත් ඒකට එකක වෙන්න කියලා අඟවනවා. හියුගෝ ගිහින් අමාරුවෙන් පීටර්ගෙන් සමාව ඉල්ලනවා. ඒත් පීටර් මට හරියට ඇහුන්නේ නැහැ කිව්වම කැතරින් ඉස්සරහට ඇවිත් තොරවනවා. මේ නිසා එළියට එන පීටර් ඒ තායි ඔයාගේ කටින් පීටර්ස්බර්ග් කියන වචනේ ඇහුනොත් ඔයාගේ හදවත ගලවලා අරන් පුච්චලා කනවා කියනවා. මෙතනට එන කැතරින් ඊයර අධිරජතුමා හීනේ නියම සැලැස්මක් කිව්වා. මං එහෙම කරාද කියලා අහන පීටර් ඔව් මං එහෙම කරා කියනවා. ඔයාලා දෙන්නට මෙතන යන්න ඕනේ දිනුමක් අරගෙන. ඉතින් අපි එහෙම කරමු කියනවා. දැනට යුද්ධේ තියෙන්නේ හැංගෝවලයි වයිබෝග්වලයි. ඉතින් අපි වයිබෝග්වල දිනුම ගන්නවා. ඔයාලා හැංගෝවල දිනුම ගන්න කියලා කියනවා. අපි අපේ මිනිස්සුන්ට අපි දිනුවා කියනවා. ඔයාලා ඔයාලගේ මිනිස්සුන්ට ඔයාලා දිනුවා කියන්න කියලා කියනවා. කොහොමත් පළවෙනි බොරුව තමයි ඇත්ත වෙන්නේ කියලා ඇග්නස් දිහා බලනවා. අපේ ප්‍රෙස් වලින් මේ ජයග්‍රහණය ගැන මුද්‍රණය කළ ප්‍රදා හරිම කියනවා. මේ ඔක්කොම මෙයා ඊරා හීනෙන් කිව්වම පීටර්නුත් ඔව් මේක මගේ සැලැස්ම කියනවා. මෙයාලා දෙන්නම මෙහෙම මේ දෙයට එකඟ වෙනවා. එන ගමන් වෙලමෙන්ට දුකින් ඉන්න නිසා කැතරින් අහනවා ඔයාට සාමය නෙමෙයි තෝරුනේ කියලා. නෑ මට ඕනේ ජයග්‍රහණය කියන වෙලමෙන්ටෝ අපි වගරපු ලේවලට සාධාරණයක් වෙන්න ඕනි කියනවා. යුද්ධය කියන්නේ එහෙම නැති වෙන දෙයක් නෙවෙයි ආයෙම හැමුණ දවසට ඔයාලට සටන් කරන්න අවස්ථාව ලැබෙයි කියන කැතරින් ඔයා හිත හොඳ කෙනෙක් ඒ නිසා ඔයා එහෙම අපහාස වෙඳ ඉන්න ඕනේ නැහැ කියලා කියනවා. කරත්තේ නවත්තන වෙලමෙන්ටෝ ඔයා භයානක කෙනෙක් දේශද්‍රෝහියෙක් කියලා බහැලා යනවා. පීටර්ගේ කරත්තේ පැත්තට යද්දි කැතරින් බය වුණත් වෙලමෙන්ට ගිහින් වොඩ්කා බෝතලයක් ඉල්ලගෙන ආයෙම එනවා. මං ඔයාට හරස් වෙන්නේ නැහැ. හැබැයි මං ඔයාගේ පැත්තෙත් නෙමෙයි කියනවා. ඇයි කියලා ඇහුවම මට දැන් මේ දේවල් ඇති කියනවා. කැතරින් ඒත් අපිට අනිත් හැමදේම වගේම අපිවත් වෙනස් කරගන්න පුළුවන් කිව්වම වෙලමෙන්ට අහනවා තව කවුද ඔයාට ඉන්නේ කියලා. ඕලොයි මැරියල්නුයි කිව්වම එච්චරයි දහනවා. ඒ වගේම දැන් ඔයත් කිව්වම සේවිකාවක් පුත්ගුල්ලෙක් බේබද්දෙක් කියනවා. කැතරින් ඔව් කිව්වම වෙලමෙන්ට hina වෙනවා. මෙහෙම වෙලමෙන්ටොත් මේ වැඩේට කැමති වෙනවා. යුද්ධ දිනලාපු පීටව කෝට් එකේ හැමෝම සතුටින් පිළිගන්නවා. හැමෝම පීටගේ නම කිය කෑ ගහනවා. මේ වෙලාවේ කැතරින් දිහා ආදරණීය විදියට බලන් ඉන්න පීටර් ස්තුතියි කියනවා. මොකටද කියලා ඇහුවම මං නින්දෙන් කතා කරන්නේ නැහැ කියලා මම දන්නවා කියනවා. ඊට පස්සේ මෙහෙම ගිහින් හැමෝම එක සතුට සමරනවා. මෙතන හොඳටම රැවුලවාගෙන ඉන්න ක්‍රිකනුත් පීටර්ව දැකලා කෑ ගහනවා. ඊට පස්සේ මෙතනින් යන හැටි පීටර් දකිනවා. කැතරින් ඕලට කියනවා මම ලියෝට මේ ගැන කියනවා කියලා. ඕලෝ නෑ එපා කිව්වත්
නෑ මං ඒක ඔයාගෙන් ඇහුව නෙමෙයි කියන කැතරින් මෙතනින් යනවා. ඒත් කාමරේට එද්දි දැනටමත් ලියෝ හැමදේම දැකලා කියලා දකිනවා. ලියෝ hina වෙලා ජය වේවා කිව්වම තමයි කැතරින්ගේ මූණේ hinaවක් ඇඳෙන්නේ. මෙහෙම තමයි අද කතාව ඉවර වෙන්නේ. ඉතින් ඊළඟ කොටසින් ආයෙම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.